ආහාර ලැබෙනවා. පැන් දන් දුන්නොත් පැන් ලැබෙනවානේ. යන්න එන්න පහසුකම් දුන්නොත් යන්න එන්න පහසුකම් ලැබෙනවා. ඒක තමයි ස්වභාවය. අහලා තියෙද කවදා හරි බණ කතාවක මෙන්න මේ අහවල් જાතියේ පෙරේතයෙක් හිටියා. මේ ප්‍රේතයට දුර ගමනක් යන්න ඕනේ වුණා. ගමනක් යන්න ඕනෙලා හදිසියෙ කාර් එකක් ගෙන්න ගත්ත ගියා. අහලා තියෙද? නෑ. ප්‍රේතය යනවද වාහනවද? නෑ. ප්‍රේතයන්ට ගමන් පහසුකම් අවශ්‍යද? නෑ. ඒ නිසා වාහනයක් පූජා කරලා මට පිනක් ලැබුණාට ඒ දෙන පින පරදත්තූප ජීවී ප්‍රේත කොටසේ ඥාතීන්ට අත්‍යවශ්‍යයිද? නෑ. කෑම තමයි. හැබැයි රතුබතුයි කරවිලයි ගැලපෙන්නේ නෑ. පැහැදිලිද? දැන් සමහරට කවුරු හරි කියන්න පුළුවන් හාමුදුරනේ එතකොට අපි මේක හරි ශ්‍රද්ධාවෙන් කරන්නේ. ගොඩක් වියදම් කරලා කරන්නේ. ශ්‍රද්ධාව තියනවා නම් ගොඩක් අපි වියදම් කරා නම් පින්සිතුවිලි තියනවා නම් ඇයි අපිට මේකෙන් පින් දෙන්න බැරි? සමහරට පින්කම් කළා එහෙම අහන්න පුළුවන් නේ. දැන් හිතන්න මෙහෙම ඔන්න ඔය ඇත්තන්ගේ ගෙදර ඉස්සරහා කුකුලෙක් ඇවිල්ලා ඉන්නවා. දැන් හිතනවා අනේ පව් අහිංසක අසරණ සතා නියම chance එක පිනක් කරගන්න අද නම් හොඳ පිනක් කරගන්නවා පුළුවන් තරම් වටින දෙයක් මේ කුකුලට අද දන් දෙනවා මේක තමයි මට හම්බෙච්ච හොඳම අවස්ථාව කියලා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිං සිතුවිලි ඔළුවේ පුරවගෙන දූවල යනවා කාමරේට ගිහිල්ලා කබඩ් එක ඇල්ලා රුපියල් 2000ක් ගෙනල්ලා කුකුලගේ ළඟින් තියනවා. ගන්නවද ඔක? කුකුලට වැඩක් තියද? නෑ. හැබැයි පිං සිතුවිලි තිබ්බද නැද්ද? තිබුණා. ශ්‍රද්ධාව තිබ්බද නැද්ද? තිබුණා. පිං කරන්න ඕනේ කියන චේතනාවත් තිබුණා. හරි උවමනාවෙන් පින්කමක් කියලා හිතාගෙන කරා. හැබැයි ඒක පින්කමක්ද? නෑ. හිතන යාචකෙක් කෙනා හිඟන්නේ. අවන් පස්සේ හිතනවා අනේ පව් අහිංසක මිනිස්සයා කණ්ඩ ටිකක් දෙන්න ඕනේ. අද දවල් කෑම අපේ ගෙදරින් දෙනවා කියලා කුස්සියට ගිහිල්ලා හාල් මල්ලට අත දාලා අල්ලට හාල් අහුරක් අරගෙන ඒක ගෙනලා යාචකයට දෙනවා. අද දවල්ට මේ ටික කාලා ඉන්න. මදිනම් කියන රැයටත් හාල් අහුරක් දෙන්නම්. මිනිස්සෙට පුළුවන් හාල් අහුරක් කාලින්. මොලේ තියෙන හිඟන්නේ නැන්න හිඟා කාලා හොයාගත්ත ටිකක් ගෙදෙට දීලා යනානේ. හරිද? ඒක මිනිස්සෙට වැඩක් නැහැ. හැබැයි හිතන්න ඒ යාචකයා මොන දේ කිව්වත් ගෙදර මිනිස්සයා හිතනවා මම කරේ පිං සිතුවිලි ඔළුවේ තියාගෙන පිං සිතුවිලි පුරවගෙන මැරෙනකම් මට මේ ඇති කවුරු මොනවා කිව්වත් කමන්නේ මම කරේ පිංකමක් කියලා හිතලා සාදුකාර දෙදී අනුමෝදන් වෙනවා. පිංකමක්ද කළා තියෙන්නේ? නෑ. මට තියන්නේ නැ ශ්‍රද්ධාව ගෞරවය මොන දේ තිබුණත් ප්‍රයෝජනයක් නැත්තම් වැඩක් නෑ. දෙපැත්ත මාරු කරනවා. කුකුලට හාල් ටික දීලා යාචකයට මුදල් ටික දෙනවා. දැන් ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා. තේරෙනානේ? එනිසා දෙයක් දෙනකොට දැනගන්න ඕනේ මොනවද යාලට අවශ්‍ය. එතකොට പ്രേත කොටස ඉපදිච්ච අපේ ඥාතීන්